තෙරුවන් සරණයි. මානසික සාමය ඔයාලගේ ජීවිතයට උදා කරන තවත් එක් වැදගත් කාරණාවක් පිළිබඳ කතා කරන්න තමයි අද මේ සූදානම් වෙන්නේ. ඔබ දන්නවද මිනිස්සු වෙන අපිට දේවල් අහිමි වුණාට පස්සේ තමයි ඒ දේවල් වල වටිනාකම දැනෙන්න ගන්නෙ. දේවල් විතරක් නෙමේ පුද්ගලයන් ගත්තහමත් එහෙමයි. අපේ ජීවිතේ ඇතැම් දේවල් ඇතැම් පුද්ගලයන් අපෙන් සදහටම අහිමි වුණාට පස්සේ තමයි අපිට ඒ දේ වටිනාකම හොඳටම තේරුම් යන්න පටන් ගන්න. දැන් මේකට හොඳම උදාහරණයක් තියෙනවා මගේ අත්දැකීමක් මම මේ කියන්නේ. සමාජයේ ඉන්න ගොඩාක් මිනිස්සු නගන මැසිවිල්ලක් මේක. කීප දෙනෙක් මං එක්ක කියපු කාරණාවක් තමයි මම දැන් මේ ඔයගලන්ට කියන්නේ. ගොඩාක් මිනිස්සු මෙන්න මෙහෙම කියනවා. අනේ මට ජීවත් වෙලා ඉන්න කාලේ මගේ අම්මටයි තාත්තටයි සලක ගන්න බැරි වුණානේ. අපේ අම්මයි තාත්තයි ජීවත් වෙලා ඉන්න කාලේ බත් කටක් මගේ අතින් කවා ගන්න මට බැරි වුණානේ. මගේ අම්මටයි තාත්තටයි ජීවත් වෙලා ඉන්න කාලේ මම පුදුමාකාර විදිහට බැන්නේ හිත රිද්දුවේ. අනේ මට දැන් ඒවා මතක් වෙනකොට පුදුමාකාර වේදනාවක් දැනෙනවා. මහ රැයටත් මට මේවා හීනෙනුත් පේනවා. මම බය වෙලා ඇහැරෙනවා. මෙන්න මේ විදිහට මේ සමාජෙ ඉන්න ගොඩාක් මිනිස්සු තමන්ව මේ ලෝකයට බිහි කරලා හදලා වඩලා උස්මහත් කරලා අපරිමාණ කැපකිරීමක් කරලා මේ ලෝකෙට බිහි කරපු දෙමව්පියන්ට සලකපු නැති එක පිළිබඳව පුදුමාකාර පසුතැවීමකින් තමයි ජීවත් වෙන්නේ. හොඳට හොයලා බලන්න, හොඳට හිතලා බලන්න මේ කාරණාව. එතකොට ඔබට තේරෙයි මේකේ සත්‍ය අසත්‍යතාවය. හිතන්න මෑත කාලීනව අසන්නට ලැබුණු පුවතක් තමයි මහලු නිවාසයක් හදිසියේ ගිනිබත් වුණා. ඔබ දැනටමත් මේ සිද්ධිය පිළිබඳ දන්නවා. මහලු නිවාසයක් ගිනිබත් වීමේ පුවතත් එක්ක සමාජයේම ලොකු කතාබහක් ඇති වුණ දෙයක් තමයි දරුවෝ දෙමව්පියන්ට සැලකුවා නම් දෙමව්පියන් වයස්ගත වුණා නම් දරුවෝ දෙමව්පියන්ට නිසි විදියට සැලකුවා නම් මහලු නිවාස පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක් මේ සමාජය තුළ පැන නගින්නේ නැහැ. ඉතින් ඔබ හිතන්න කුඩා කාලයේදී ඔබ ඉපදුනාට පස්සේ ඔබේ දෙමව්පියෝ ඔබව බරක් කරගත්තේ නැහැ. ඔබේ අම්මට ඔබ බරක් වුණේ නැහැ. තාත්තට ඔබව බරක් වුණේ නැහැ. ඔබව සම්පතක් විදිහට දායාදයක් විදිහට පිළි අරගෙන තමයි ඔබව හැදුවේ වැඩුවේ උස්මහත් කරේ අපරිමාණ දුක් දුම්නස් ප්‍රමාණයක් දරාගෙන. හැබැයි වයසට ගියාම දෙමව්පියෝ ඔබට බරක් වුණා නේද? ඒ නිසා නේද ඔබ මුදල් ගෙවලා මහලු මඩම් වල ඔබේ දෙමව්පියන්ව ගිහින් දැම්මේ. ඉතින් මම කතා කරන්නේ මානසික සාමය ගැන. ඉතින් මට හිතුණා තමන්ගේ දෙමව්පියන්ට සුදුසු කාලයේදී නිසි විදිහට සලක ගන්න බැරි වෙලා දෙමව්පියන් රිදවලා දෙමව්පියන් නොසලකලා ඉන්න පුද්ගලයෙක් ජීවිතයේ සැඳෑ සමයට ලං වෙනකොට මේ මනස විසින් මේ තමන් අතින් ගිලිහිලා ගියපු මෙන්න මේ දේවල් නිතර නිතර මතක් කරලා දෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ නිසා නිරන්තරයෙන්ම පසුතැවීමක් කනගාටුවක් වේදනාවක් එක්ක තමයි ඒ පුද්ගලයෝ ජීවත් වෙන්නේ. හිතන්න නිතරම ඔබේ සිතේ පසුතැවීම් සහිත සිතුවිලි නම් පහළ වෙන්නේ. අනේ මං අම්මට හරියට සැලකුවේ නෑ, තාත්තට හරියට සැලකුවේ නෑ. ඒගොල්ලන්ට එක බත් කටක් මගේ අතින් කවා ගන්න මට බැරි වුණා. මෙහෙමනම් ඔබ තුල හැම වෙලෙම සිතුවිලි පැන නගින්නේ. ඔබට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒ සිතුවිලි ඔබගේ සිත තුල පැන නගින මොහොතේම ඔබේ මානසික සාමය ඔබෙන් දුරස් වෙනවා. ඉතින් මම මේ අද කියන්නේ කෙටි කාලීනව නෙවෙයි. ඔබේ ජීවිතේ පුරාවටම මානසික සාමය රඳා පවත්වා ගන්න ඕනි කරුණු කාරණා. මම කිව්වා මානසික සාමය කියන්නේ කරුණු කිහිපයක් ඔබ තුල සංවර්ධනය කරගත්ත පමණින් නැති වෙන දෙයක් නෙවෙයි. ඒකට අපි තුල ಗುಣධර්ම රැසක් ප්‍රගුණ වෙලා තියෙන්න ඕනි. ඉතින් ඒ ಗುಣධර්ම අතරේ ප්‍රමුඛ ස්ථානයේ පවතින ගුණයක් තමයි ඔබ දෙමව්පියන්ට ගරු කරන, සලකන, කතා කරන ආකාරය කියන්නේ ඒ අතර මූලිකම කාරණයක්. හිතන්න යම්කිසි දරුවෙක් තමන්ගේ දෙමව්පියන්ට නියමාකාරයෙන්ම කළගුණ සලකලා ආදරයෙන් රැක බලාගෙන සත්කාර කරලා
තමන්ගෙන් දෙමාපියන්ට ඉටුවිය යුතු යුතුකම් මැනවින් ඉෂ්ට කරොත් දෙමාපියන් නැති දවසක වුණත් ඒ පුද්ගලයාට අනේ අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්න කාලේ මං කොච්චර ආදරෙන් ඒගොල්ලන්ව බලාගත්තද කියලා පුදුමාකාර මානසික සැනසීමකින් ඒ පුද්ගලයාට ඒ කරපු උපස්ථාන පිළිබඳ ආවර්ජනය කරමින් ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඔබම තෝරගන්න. ඔබට ජීවිතේ අවශ්‍ය වෙන්නේ මානසික සාමය නම් ඔබ අනිවාර්යයෙන්ම ඔබ හදපු වඩපු දෙමව්පියන්ට සැලකිය යුතුමයි. ඒ වගේම තමයි ඔබ සිහි තබා ගන්න ඕනි කාරණයක් මෙලව ඔබ ඉපදුණු දා පටන් අපරිමාණ කැපකිරීමක් ඔබ වෙනුවෙන් කරපු අම්මා තාත්තට ඔබ සලකන්නේ නැතුව ගියොත් ඔබ නොසලකා හැරියොත් ඔබ දැඩි වුණොත් ක්‍රූර වුණොත් ඔබට කවදාවත් ඔබේ ජීවිතේ මානසික සාමය නම් උදා කරගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඉගෙන ගන්න දුවල පුතාලටත් මේ වීඩියෝ එක හරි වැදගත් දුවේ පුතේ. හිතන්න ඔගොල්ලෝ අම්මා තාත්තා මොකක් හරි අවවාදයක් දුන්නාම ගොඩාක් වෙලාවට ඒක පිළිගන්න කැමති නෑ. නපුරු වචන කියලා අම්මගේ හිත රිද්දනවා තාත්තගේ හිත රිද්දනවා. අම්මා තාත්තා දෙයක් එපා කිව්වහම ඒකම කරනවා මුරණ්ඩු වෙනවා නේද? අම්මගේ තාත්තගේ වචනෙට අකීකරු වෙන්න එපා දුවේ පුතේ. අම්මා තාත්තා දෙයක් කියන්නේ ගොඩාක් දුරදිග හිතලා ඔයගොල්ලන්ගේ යහපත සඳහා. ඒ නිසා අපි අම්මා තාත්තගේ හිත රිදෙන්න කවදාවත් කතා කරන්න හොඳ නෑ පුතේ. කරුණාවෙන් බොහොම කීකරුව කටයුතු කරන්න ඕනේ. ඉතින් එහෙම කරන කෙනා තමයි පුතේ දවසක වයසගත වුණාම අම්මට තාත්තට සලකන්න උපස්ථාන කරන්න පවා පෙළඹෙන්නේ. ඉතින් අපි දන්නවා ඕගොල්ලන්ගේ ජීවිතේ ලස්සන කරන්න අම්මා තාත්තා මොන තරම් කැපකිරීම ගොඩක් කරලා තියෙනවද කියලා. එහෙනම් අපිට අපෙන් දෙමව්පියන්ට ඉටුවිය යුතු යුතුකමත් නොපිරිහෙලා ඉටු කරන්න ආදරණීය පුංචි දුවල පුතාලත් හිතට ගන්න ඕනේ. ඔයාලා හැමෝම නිතර දෙවේලේ අහලා තියෙන ගාථා පාඨයක් මම මෙන්න මේ විදිහට කියලා විස්තර කරනවා. හොඳින් මේ ගාථා පාඨයේ තේරුම ජීවිතයට එකතු කරගන්න. බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බේ චරියාති වුච්චරේ ආහුනේයාච පුත්තානං පජාය අනුකම්පකා. මේ ගාථාවේ පළවෙනි පාඨය මම නැවත කතා කරනවා. බ්‍රහ්මාති මාතා පිතරෝ. මෙතනදී ඔයාලගේ ආදරණීය අම්මයි තාත්තයි සමාන කරලා තියෙන්නේ මහා බ්‍රහ්මයාට. මහා බ්‍රහ්මයා කියන්නේ මේ ලෝකයේ සියලුම සත්වයන්ට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ එක ලෙස පතුරවන උත්තමයෙක්. හිතන්න ඔයාලගේ ආදරණීය අම්මයි තාත්තයි මහා බ්‍රහ්මයාට සමාන කරන්න මොනතරම් ගුණස්කන්ධයක් ඔයාගේ අම්මයි තාත්තයි ගාව තියෙන්න ඕනද කියලා. දරුවෙකුට මේ ලෝකේ අම්මයි තාත්තයි තරම් කිසිම කෙනෙක් ආදරය, කරුණාව, මෛත්‍රිය පතුරවන්නේ නැහැ. හිතන්න ඔබ අතින් මේ සමාජයේ ඉන්න කවුරු හරි පුද්ගලයෙකුට වැරැද්දක් සිද්ධ වුණා කියලා. ඒ පුද්ගලයා ලේසියකින් ඒක අමතක කරන්නේ නැහැ. ඒක හිතේ තියාගෙන ඉන්නවා. හැබැයි ඔබ හිතන්න ඔබේ ජීවිතේ මේ තාක් වෙනකන් ඔබ අම්මටයි තාත්තටයි වචනයෙන් ක්‍රියාවෙන් මොනතරම් වැරදි කරලා ඇද්ද? මොනතරම් හිත රිද්දලා ඇද්ද? හැබැයි ඔබ හොඳට හිතලා බලන්න අම්මා තාත්තා ඒ දේවල් හිතේ තියාගෙන ඔබෙන් පලිගන්න සිතක් ඔවුන් පහල කරනවද නැහැ. ඔබට වෛර කරනවද නැහැ. ඒ සියල්ල අමතක කරලා ඊගාව මොහොතේ දුවේ පුතේ කියලා ආදරෙන් කතා කරලා බත් කටක් කවන්න තරම් අම්මගේ තාත්තගේ හදවත් හරි පිවිතුරුයි. ඒ නිසාම තමයි ඔබේ ආදරණීය දෙමව්පියන් මහා බ්‍රහ්මයාට සමාන කරලා දක්වලා තියෙන්නේ. මේ ගාථාවේ දෙවෙනි පාඨයට මම අවධානය යොමු කරනවා. පුබ්බේ චරියාති වුච්චරේ. මේ පුබ්බේ චරියා කියන වචනේ තේරුම තමයි పూర్ව ආචාර්යවරුන්. අපේ ජීවිතේ අපිට මුලින්ම හම්බෙන ගුරුවරු දෙන්න තමයි අපේ ආදරණීය අම්මයි තාත්තයි. පාසලට ඇවිල්ලා අකුරු ඉගෙන ගන්න කලින් අපේ ජීවිතේ ලස්සනට හැඩගස්ව ගන්න අපිට පුරුදු කරන්න ඉස්සෙල්ලාම අපේ ආදරණීය අම්මයි තාත්තයි. හරියට සෙරෙප්පු දෙක දාගන්න, හරියට දත් ටික මැද ගන්න, ඔළුව පීර ගන්න, ඇඳුම ඇඳ ගන්න, බත් ටික හරියට කන්න,
මේ හැම දෙයම ඔබට මුලින්ම උගන්වන ගුරුවරු දෙන්න තමයි ඔබේ ආදරණීය අම්මයි තාත්තයි කියන්නේ. ඒ නිසා තමයි පුබ්බේ චරියා පූර්වාචාර්යවරුන් ලෙස ආදරණීය අම්මවයි තාත්තවයි හඳුන්වලා තියෙන්නේ. ඉතින් ඔබට ජීවිතේ මුලින්ම ජීවිතේ කියලා දුන්නු පූර්ව ආචාර්යවරුන් විදිහට නම් කරලා තියෙන ඔබේ ආදරණීය දෙමව්පියන්ට ඔබ කොතරම් කෘතවේදී විය යුතුද කියලා ඔබම නිදහසේ හිතලා බලන්න. මේ ගාථාවේ 3 වෙනි පාඩයට මම අවධානය යොමු කරනවා. ආහුනේයාච පුත්තාන. ආහුනේය කියලා කියන්නේ මහා සංඝරත්නයේ ගුණයක්. හිතන්න මහා සංඝරුවනට තියෙන ගුණයක් ඔබේ ආදරණීය අම්මටයි තාත්තටයි තියෙනවා. ආහුනේය කියන වචනේ තේරුම තමයි දුර බැහැර ඉඳන් ඇවිල්ලා ගරු බුහුමන් දක්වන්න සුදුසුයි කියන එක. හිතන්න ඔබේ දෙමව්පියනුත් අන්න ඒ වගේ ගරු බුහුමන් පුද සත්කාර ලැබීමට සුදුසු දෙපළක් කියලා තමයි මේ හඳුන්වලා දීලා තියෙන්නේ. ඔබව ඉපදුණු දවසේ ඉඳලා කවලා පොවලා අපරිමාණ කැපකිරීම ප්‍රමාණයක් කරලා ඔබව ඔස්මහත් කරපු දෙමව්පියන්ට ඔබ පෙරලා පුද සත්කාර ගරු බුහුමන් දැක්විය යුතුයි. ඔවුන් ආදරෙන් රැක බලාගත යුතුයි. ඔවුන්ගේ සිතට සතුට සැනසීම රැගෙන එන දේවල් වලට ඔවුන් යොමු කළ යුතුයි. මේ ගාථාවේ අවසන් පාඨය තමයි පජාය අනුකම්පකා. දෙමව්පියන් තුල දරුවෝ පිළිබඳ තියෙන්නේ පුදුමාකාර අනුකම්පාවක්. එහෙම අනුකම්පාවක් මේ සමාජයේ කිසිම පුද්ගලයෙක්ගෙන් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒක අපිට ලබන්න පුළුවන් ආදරණීය අම්මගෙනුයි තාත්තගෙනුයි විතරයි. ඔබ ඉපදුණු දවසේ ඉඳන් විතරක් නෙවෙයි. ඔබ අම්මගේ කුසට ආපු දවසේ ඉඳන්ම අම්මයි තාත්තයි ඔබට අනුකම්පාව දැක්වුවා. එහෙනම් ඊතරම් අනුකම්පාවක් ඔබට ලබා දීපු ඒ ආදරණීය අම්මටයි තාත්තටයි පෙරලා ඔබ අනුකම්පාවෙන් සැලකිය යුතු නොවේද? දෙමව්පියන්ට අතපය වාරු නැති වෙනකොට, රෝගී වෙනකොට අන්න ඔබට අවස්ථාවක් ලබා දෙනවා මේ සෝබාදහම ඔවුන් ඔබට දක්වපු අනුකම්පාව අඩුවක් නැතුව නැවත ඔවුන්ට දක්වන්න. ඉතින් දෙමව්පියන් පුංචි කාලේ ඉඳලා මේ වෙනකන් ඔබට කරපු මේ මහා අපරිමාණ මෙහෙවරට කෘතගුණ සලකන්න හැම දරුවෙකුටම ජීවිතයේ අවස්ථාව මේ සෝබාදහම දීලා තියෙනවා. ඔබ කවදාවත් මේ අවස්ථාව පැහැර හරින්න එපා. ඔබට මානසික සාමය ඕනේ නම් ඔබ ඔබේ ආදරණීය දෙමව්පියන්ට උපස්ථාන කරමින් සෙනෙහසෙන් ගෞරවයෙන් ඔවුන්ව රැක බලාගත යුතුමයි. ඒ විදිහට දෙමව්පියන් කෙරෙහි බොහොම අනුකම්පාවෙන් කරුණාවෙන් කටයුතු කරන දරුවන්ට මානසික සාමය හොයන්න වෙහෙසෙන්න ඕනේ. ඔවුන්ගේ ජීවිතයට නිරන්තරවම මානසික සාමය ළඟා වේවි. ඔබ සැමට සතිමත් දිනයක් වේවා. තෙරුවන් සරණයි.